පලාතට හරි ලස්සන පරිසරයක් නේ තියෙන්නේ. ඒත් ඇයි මේකට යටියන්තොට කියලා නම වැටුනේ? නිකන් අමුතුයි වගේ නේද? උඹලා ඉතින් කොළඹට වෙලා පොත්පත් කියෙව්වට මේවේ තියෙන ඉතිහාසය දන්නේ නැහැනේ සහන් පුතේ. ඕකට කතා දෙක තුනක්ම තියෙනවා. හැබැයි ඉතින් වඩාත්ම ගැළපෙන කතාව තියෙන්නේ ඔය අපේ ඉස්සරහින් ගලන කැලණි ගඟේ තමයි. ඒ කියන්නේ ගඟට සම්බන්ධ කතාවක්ද මාමේ? ඔව්. ඉස්සර සුද්දන්ගේ කාලේ. ඒ කියන්නේ මේ කෝච්චි පාරවල් හදන්නත් ඉස්සර සබරගමුවේ වතු වලින් නෙලන තේ, රබර්, කුළුබඩු කොළඹට යවුවේ කොහොමද දන්නවද? මේ ගඟ දිගේ පාරු වලින්. ඒ කියන්නේ මේක ලොකු වෙළඳ තොටුපළක්. අන්න හරි. ඔය කන්ද උඩරට පැත්තේ ඉඳන් එන පාරු ගඟ දිගේ පහළට එද්දී බඩු පටවන්නයි නවත්තන්නයි තොටුපළවල් කිහිපයක්ම තිබුණා. අන්න ඒ තොටුපළවල් අතරින් ගඟේ පහළින්ම. ඒ කියන්නේ අන්න ඒ තොටුපළවල් අතරින් ගඟේ පහළින්ම. ඒ කියන්නේ යටි අන්තයේම පිහිටපු ප්‍රධාන තොටුපළ තමයි මේක. යටි අන්තයේ තොටුපළ. යටි අන්තයේ තොටුපළ. යටි අන්තයේ තොටුපළ. කටපුරා කියපන් බලන්න. යටි අට්ටණ්ඩේ තොට. ඕක තමයි කාලයක් යද්දී මිනිසුන් කටහුරු වෙලා යටි අන්තොට උනේ. ෂා මරුනේ මාමේ. ඒ කියන්නේ භූගෝලීය පිහිටීම අනුව තමයි මේ නම හැදිලා තියෙන්නේ. ඕකට ඔය වගේ වෙනත් කතා නැද්ද? ඇයි නැත්තේ? අපේ මුත්තලා කියන තවත් ජනප්‍රවාද කතාවක් තියෙනවා. ඉස්සර මේ පළාතම මහා ඝන කැලෑවක්නේ. ගෝනෙක්. ඌට මොකද වෙලා තිබුණේ? ඌ ගඟෙන් එතර වෙන්න හදද්දී මූණ බිමට හරවන් දිය බොන්න හදද්දී ඌගේ තිබ්බ මහා විශාල අන්තට්ටුව අර ගඟ අයිනේ තිබ්බ වැල් ගොමුවක පටලැවිලා. අයියෝ. පව් වැඩේ. ඉතින් ඊට පස්සේ ඉතින් දඩයක්කාරෝ ඒක දැකලා කිව්වලු අන්න බලපන් අර තොටුපලේ යටි අඟ පටලවිච්ච ගෝනෙක් ඉන්නවා කියලා. එදා ඉඳන් මිනිස්සු ඒකට කිව්වේ යටි අන්තොට කියලා. ඒකත් පස්සේ කාලෙක යටි අන්තොට වුණා. ඇත්තටම මාමේ නමක වුණත් තියෙන ලස්සන මං හිතුවේ නිකම්ම දාපු නමක් කියලා. ඔව් පුතේ. අපේ රටේ හැම ගමකටම ඔය වගේ අභිමානවත් ලස්සන අතීත කතාවක් තියෙනවා. ඒවා අපි රැක ගන්න ඕනේ. යටි අන්තයේ තොටුපළයි. එහි වූ පුරාණ තොටුපළවල් වල කවියක් බදුණු මුදු ගීතමය හඬක් ඔබට ඇසෙනව නේද? යටි අන්තයේ තොටුපළයි